හැමෝටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජීවිත පොතෙන් පිටුවක්. බැලූ බැල්මට හිතෙයි මේක ඒ හැටි දෙයක් නෑ කියලා. ඒත් මම මේ එකතු කරන්නේ මගේ මතක පොතට ලස්සන මතක. හැමදාම උදේට බත්මනේ කන්නේ. ඒක නිසා මට හිතුණා හෙට උදේට ආප්ප හදන්න ඕනි කියලා. ඒකට පිටි එක හදාගත්තා. ඔන්න ඉතින් හා පුරා කියලා මුල්ම ආප්පේ තාච්චියට දැම්මා. මගේ අත් මගේ ළඟට වෙලා ඉඳගෙන කුරුකුරුව. ඉක්මනට ඕක හදලා මට දෙන්න කියලා. එයා නම් පුදුම ආසාවක් තියෙන්නේ ආප්ප කන්න. තාච්චියෙන් බාපු මුල්ම ආප්පේ ඉක්මනට මගේ යාට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද මට කනක් ඇහැලි ඉන්න තැනක් තිබුණේ නෑ ඕක බානකම්. ඉක්මනට දෙන්න ඕනි දැන්. ඔන්න ඊට පස්සේ ගෙන්දිරියේ ඒකේ ජෑම් ගාලා ඒක පෑන් කේක් එකක් කරලා දෙන්න කියලා. මම එයා කිව්ව ඒ විදියටත් ඒක හදලා දුන්නා. ඊට පස්සේ නම් එයාගේ කුරුකුරුව නතර වුණා. ඒ ඉතින් කමන්නේ හැමදේම එයා ආදරේ වෙනුවෙන්නේ. එයා කිව්ව විදියට රස ඇති කියලා හිතිලා මම එකෙන් 4ක්ම හදාගත්තා. නරකමත් නෑ රසට තිබුණා. උණු තේ එකක් බොන්න නම් කියාපු කෑම. කහට පදමට දාලා උණු තේ එකකුත් හදාගත්තා ඒක කන්න. මේ වැස්ස දවස් වලට උණු තේ එකක් කියන්නේ ඉතින් අපේ සිත් වසඟ කරවන ආදරවන්තයෙක් වගේනේ. මේ සූදානම ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පැන් සුවඳ දුම් ආදිය පූජා කරලා වන්දනාමාන කරලා අපි දෙන්නටත් මගේ ගෙදර අයටත් ඔයාලටත් ආශිර්වාද කිරීමට. ජීවිතය සුබ වෙන්න නම් චුට්ටක්වත් ඔබේ ජීවිතේ පරණ වෙන්න දෙන්න එපා. අහිතවත්කම් පරණ වෙවි පල් වෙන්න දෙන්න එපා. ඒවා හිතින් අත්හරින්න. හිත සැහැල්ලු කරගෙන අලුත් වෙන්න. හිතවත්කම් පරණ වෙන්න දෙන්න එපා. ඒවා තව තවත් මිත්‍රශීලීව නුවණින් යුක්තව හිතවත්කම් අලුත් කරගන්න. ඔබේ දුර්වලතා පව් අකුසල් තව තවත් පරණ වෙන්න දෙන්න එපා. ඒවා අයින් කරලා අලුත් වෙන්න. ඔබේ මනුස්සකම් පින් කුසල් පොඩ්ඩක්වත් පරණ වෙන්න දෙන්න එපා. ඒවා තව තවත් අලුත් කරගන්න. ඔව් පරණ වෙන්න දෙන්න එපා. සත්පුරුෂ ඇසුරේ ඔබ අලුත් වෙන්න. ඔබේ ජීවිතය ඇත්තෙන්ම සුබ වේවි. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අච්චරිය මනුස්සෝ පොතක් ටිකක් කියෙව්වා. ඔයාලත් කියවලා තියෙනවද ඒ පොත? කියවලා තියෙනවා නම් ඒ පොත ගැන පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඒ පොතත් ඒ විදියට ටිකක් වෙලා කියවලා මම මගේ රූබිවත් නාවලා රෙදි ටිකක් හොදලා දාලා නාගත්තා. දැන් දවල්ට උයන්නත් ඕන මට හොඳටම බඩගිනි මොකද උදේටත් කෑවේ ජෑම් පෑන් කේක් නේ. හොඳටම බඩගිනි වෙලා හිටිය නිසා ඊයේ රෑ හදපු පොලසොත් තිබුණ නිසා තිබුණ එළවලු දාලා ඉක්මනින් එළවලු බත් එකක් හදාගත්තා. දැන් මම හදන්නේ මල් පැල හිටවන්න කවර ටිකක් සෝදානම් කරගන්න. මල් පැල හිටවන්න මල් පෝච්චි මෝනි කියලා එකක් නැහනේ. මල් පැලේ ලස්සනට හැදෙන්නනේ ඕන. මල් පැලේ ලස්සනට හැදුනට පස්සේ හිටෙව්වේ මොකේද කියන එක අදාළ වෙන්නේ නැහනේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මම නැවත එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මගේ වීඩියෝ බලාගෙන හිටියටයි මාව අහගෙන හිටියටයි ඔයාලා හැමෝටම මම හදවතින් ස්තුති කරනවා. ඔයාලා මට දෙන ආදරේ වගේම මමත් ඔයාලට ගොඩක් ආදරේ. මම ඔයාලගේ ආදරණීය නවෝ.